Hello friends, ඉතින් කොහොමද අද අරගෙන ආලා තියෙනවම අපේ complete web development course එකේ දෙවෙනි වීඩියෝ එක කියන්නේ second part එක. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා basic HTML structure එක තවත් HTML tags කීපයක්. ඒ වීඩියෝ එක බලගෙන නැත්නම් මේ දැන් උඩ කොනෙන් වැටෙන tag card එක click කරලා ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. හරි ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. මුලින්ම ඔයාලා කරන්න ඕනි Visual Studio Code එක open කරගන්න අපේ VS Code එක. හරි ඉතින් මම මේකේ අපේ basic structure එක හදලා තියෙන්නේ. දැන්ටමත් මම HTML කියන එක දීලා තියෙනවා. head එක දීලා තියෙනවා. අපේ title එකක් දීලා තියෙනවා. head එක close කරලා තියෙනවා. body එක තියෙනවා. ඊට පස්සේ HTML එක close කරලා තියෙනවා. හරි ඉතින් මම අද කියලා දෙන පළවෙනි tag එක තමයි break tag එක. දැන් හිතන්න ඔයාලා paragraph එකක් පාවිච්චි කරනවා. විදිහට paragraph text එකක් දැම්මා. ඒක මම මොකක් හරි තුක techniques කියලා ඊපස්සේ ඒක save කරන control S බලලා ඒක ඔයාලට ගියම් වෙනවා මේ විදිහට paragraph text එක normal විදිහට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මට ඕනි දැන් මේක සිතුත් කියන එක තැනකත් techniques කියන එක ඊට යටින් පේලියටත් ගන්න ඕනි. ඒකට මම මෙහෙම දැන් ওই විදිහට දැම්මොත් මෙතනින් මේක මෙහෙම දෙකක් වෙලා පේනවා. ඒකලා අපි සේව් කරලා බලමු. ඒත් මේක අර විදිහට දෙකට උන්නේ නැහැ. ඒ මොකද ඒක අපි HTML වලින් කියන්න ඕනේ ඒක යට පේලියට ගන්න වෙන් කරන්න කියලා. අපි ඒකට පාවිච්චි කරන tag එක තමයි br කියන tag එක. br tag එකට මම මෙතන colon එක දැම්මා. br කියලා type කරලා අර කාය වැහුවා. මේක ඇත්තටම self closing tag එකක්. මේක ආය අපි ඉරි කැලක් දාලා වහන්න ඕනි වෙන්නේ නැහැ. ඒක එහෙම්ම තියලා මම save කරනවා. එතකොට ඔයාලට මේ refresh කරාම පේනති. එතකොට මේක දෙකට වුණා. ඒ කියන්නේ මේ සිතු කියන එක උඩටත් set techniques කියන එක යටටත් මේ වුණා. ඒ විදිහට මේ br කියන එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට paragraph දෙකක් පාවිච්චි කරන්න වෙන නිසා මේක ඊට වඩා ලේසි. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ image එකක් add කරන විදිහ. මම මේක ඉස්සෙල්ලා delete කරගන්නම්කෝ. ඔය විදිහට image එකක් add කරන්න ඔයාලා කරන්න ඕනි img කියලා type කරලා එහෙම tab එක ඔබවම ඔයාලට පේනවා මෙතන image src කියනවා. මෙතන මේ විදිහට උඩු කොමා දෙකකුත් ආවා. අන්නේ උඩු කොමා දෙක මැදට තමයි ඔයාලා මේක දාන්න ඕනේ මේ image එකේ link එක. මම කැමති image එකක් තියෙනවා ඒක තෝරගන්නවා. ඊට මම මෙන්න මේක ගන්නවා. මේ තියෙන image එක. ඉස්සෙල්ලම ඔයාලා මෙන්න මෙතන මේ තියෙන ඔයාලට පේනවා මේ අපි ගියු path එක පෙන්වන තැන. එතන ගිහින් ක්ලික් කරා මේ වගේ එකක් වැටෙයි. ඒක control C ඔබලා copy කරගන්න. ඊට පස්සේ මෙතන ගිහින් මේක paste කරලා මෙන්න මේ විදිහට ඉරි කැලක් ගහගන්න. ඊට පස්සේ මෙන්න මේක මෙහෙම ඔබලා මේක control C ඔබලා මේකේ නම copy කරලා properties වලට යන්න මේකේ. properties වලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක JPG file එකද PNG file එකද මොකක්ද කියන එක. ඒක JPG file එකක්. ඊට පස්සේ මම මෙතන ගිහලා copy කරපු නම මෙතන paste කරලා dot තියලා JPG කියලා දෙනවා. මොකද ඒක JPG file එකක් නිසා. ඊට පස්සේ මේක මම මෙහෙම save කරගන්නවා. ඒකල්ල අපි refresh කරලා බලමු. ඔයාලට පේනති අර image එක වැටලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා. ඔයාලට img කියන එකෙන් ඒක image add කරගන්න පුළුවන්. මේක මේ size එක ලොකු පොඩි කරගන්න එක CSS වලින් අපි කරන්න ඕනි. ඒවා මම ඉස්සරහ වීඩියෝ වලදී කියලා දෙන්නම්. එතකන් අපි channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ මේ වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. විදියට save කරනවා. ඊට පස්සේ මම ඊළඟට කියලා දෙන එක තමයි underline එක. මම තවත් paragraph එකක් මෙතන මෙහෙම open කරලා ඒකට මම ඔහොම මාක් හරි ටිකක් දෙනවා.
එකලා හිස්තැනක් තියලා තව 50ක් දෙනවා ඔහම. ඔයාලට එතන කැමති එකක් දාන්න පුළුවන්. මේක මම ඔයාලට කියලා දෙන්න මම කරන නිසා තමයි මෙහෙම දාන්නේ. ඒකල ඔයාලට අන්ඩර්ලයින් කරන්න ඕනි කොටස තෝරගන්න මේකද එහෙම නැත්නම් මේ අතරේ තියෙන ටිකක්ද එහෙම නැත්නම් මෙහෙන් මොකක් හරි ටිකක්ද කොහෙතනද කියලා තෝරගන්න. ඒ තෝරගත්තට පස්සේ එතන ඔයා ගිහින් U කියලා මෙයා කරලා ටැබ් එක දෙන්න. එතකොට ඔයාලට එහෙම U කියලා මෙතනත් දැක්කා මෙතනත් දැක්කා. මේක මම සිලෙක්ට් කරලා control X ඔබලා කට් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් paste කරනවා. ඔන්න විදිහට. ඒකල්ල මේක සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මං ගිහින් මෙයා කරා ඔයාලට පේන ඇති අර මම මේවා එක දාපු ටික විතරක් අන්ලයින් වෙලා තියෙනවා. ඊටු ටික අන්ලයින් වෙලා නැහැ. ඒ විදිහට ඒ ටැග් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ටෙක්ස්ට් අන්ඩර්ලයින් කරන්න. හරිද ඊළඟට මං කියලා දෙන ටැග් එක තමයි සුපර්ස්ක්‍රිප්ට් ටැග් එක. ඒකට ඔයාලා දැන් මං මෙතන ඒකට පැරග්‍රාෆ් එකක් පාවිච්චි කරන්නම්. මෙතන මම ඒකලා hello tom කියලා දෙන්නම්. එකල සේව් කරලා බලමු. normal විදිහට එක පැරග්‍රාෆ් ටැග් එකක් විදිහට පෙන්නනවා. ඊට පස්සේ මම මෙතන සුපර්ස්ක්‍රිප්ට් කියන ටැග් එකේ ටැග් එක දෙනවා. ඒකට ඔයාලා මේ විදිහට මේක දාලා sup කියලා දෙන්න. ඊට පස්සේ ඒක ක්ලෝස් කරන්න. ඔය විදිහට ඒක ක්ලෝස් වුණා. මෙතනත් ඒක ක්ලෝස් වෙලා තියෙනවා. ඒක කට් කරලා එතනින් paste කරගන්න විදිහට ඒකල ඒක සේව් කරමු. සේව් කරලා ගිහින් බලවම ඔයාලට පේනවා tom කියන එක උඩට ගියා. මේක ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට දිනයක් එහෙම දාද්දී පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් මේකේ hello කියන එක වෙනුවට 29යි කියලා දෙන්න. ඊට පස්සේ tom කියන එක වෙනුවට අර දිනේ රුඩින් th කියලා අකුරු දෙකක් පෙන්නන්නේ. අන්න ඒක දෙනවා. ඊට පස්සේ ගිහින් මෙයා කරාම ඔයාලට වෙනදී අර 29 කියන එක ලස්සනට පෙන්නනවා. ඔයාලට ඒ විදිහට ඒක හදා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක මේ දැන් මේ දාපු සුපර්ස්ක්‍රිප්ට් එකෙන් මේක උඩටන ගිය චූටි වෙලා දැන් අපිට සබ්ස්ක්‍රිප්ට් කියලා ටැග් එකක් තියෙනවා. ඒකෙන් අපිට පුළුවන් මේවා යටට යවන්න. ඒකට ඔයාලා කරන් තියෙන්නේ මේ සුපර්ස්ක්‍රිප්ට් කියන එකේ sup කියන එක sub වලට වෙනස් කරගන්න. මෙතනත් b අකුර දෙන්න. ඒකල්ලා මම සේව් කරනවා මේ විදිහට. ඒකල්ලා අපි ගිහින් බලමු ඔයාලට පේනවා 29 උඩට ගිහින් 29 තියෙද්දි හැම th කියන එක පල්ලෙහාට ගියා. ඒ විදිහට ඔයාලට පුළුවන් කැමති ටෙක්ස්ට් එකක් පල්ලෙහාට යවා ගන්නත්. හරි ඉතින් මම ඊළඟට කියලා දෙන්න යන්නේ unordered list සහ ordered list ගැන. මේ unordered list කියන්නේ අපි මොකක් හරි දෙයක් අර list එකක් වගේ දෙන්න පෙන්නද්දි මෙයා කරන එක. ඒකට ඔයාලා unordered list වලදී ul කියලා මේක ටයිප් කළා ටැබ් එක දුන්නා විදිහට මෙයා වුණා. කළා ඔහොම ගිහිල්ලා මම ඔතන දෙනවා li කියලා ඒ list කියන එක. list කියන එකේ මම දෙනවා name කියලා දෙනවා. ඊට පස්සේ එතනින් ආයේ li කියලා දීලා එතනින් age කියලා දෙනවා. ඊට එතනින් ආයේ li එකක් දීලා gender දෙනවා. හරිද ඔය විදිහට සේව් කරගන්නවා. සේව් කරලා බලමු අල්ප නැති මේක බුලට් මේ විදිහට බුලට් පොයින්ට්ස් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඔයාලට unordered list වලදී මේක බුලට් පොයින්ට්ස් පාවිච්චි කරලා මේ හදන්න පුළුවන්. ඒක ලිස්ට් එකක් විදිහට. ඒකට ඔයාලට bold underline ඒවා පාවිච්චි කරලා ලස්සන කරන්න පුළුවන්. ඒවා දාද්දි ඔයා මතක තියාගන්න මේ li කියන එක මැද්දෙන් හරි මේ ඊට එහා පැත්තෙන් හරි තමයි දාන්න ඕනි. ඒවා ක්ලෝස් කරද්දිත් එහෙම දාන්න. ඒවා මාරු කරොත් වැඩ කරන්නේ නැහැ ඒ ටැග්. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ order list කියන්නේ ol කියන එක. මේකේ ul කියලා දාපුවම ol විදිහට වෙනස් කරනවා. ඒකල සේව් කරලා බලමු. ඔයාලට පේනවා එතකොට ඒක 1 2 3 කියලා මේ අංක විදිහට වෙනස් වුණා. ඒ අංක පාවිච්චි කරන් ඔයාලට දාන්න පුළුවන් order list. order list වල
ගොඩක් විදි තියෙනවා අන්ෝඩර් ලිස්ට් වගේ නෙවෙයි ඕඩර් ලිස්ට් වලදී අපිට මෙතනින් 10න් පටන් ගන්න ඕනි කියලා හිතුනොත් මෙතන මේ මෙන්න මේක ඇතුළට මේ තියෙන ඒක ඇතුළට අපිට දාන්න පුළුවන් ස්ටාර්ට් කියලා දාලා ඔහම ටැබ් එක දින්නම ඔය විදියට ආවා ඊට පස්සේ එතනින් මම 10 කියලා දෙනවා 10න් පටන් ගන්න ඕන නිසා ඒකල්ලා සේව් කරලා එහෙම රිෆ්‍රෙෂ් කරලා වෙනවා 10 11 12 කියලා තමයි එතන වැටුනේ ඒ කියන්නේ ඒක 10න් තමයි පටන් ගන්නෙ ඊට පස්සේ දැන් මේකට රිවර්ස් කියලා දෙන්නත් පුළුවන් අපිට රිවර්ස් ඒකත් සේව් කරලා මම රිෆ්‍රෙෂ් කරලා පෙන්නන්නම් එතකොට ඔයාලට 3 2 1 කියලා අනිත් පැත්තට වැටෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේකට තවත් දාන්න පුළුවන් අකුරු දාන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේක මෙහෙම රිවර්ස් කියන එක අයින් කරලා ටයිප් කියලා දාන්න ටයිප් කියන එකේ ඔය විදිහට මේකක් දාලා මම කැපිටල් A දෙනවා ඒකල සේව් කරමු සේව් කරාම ඔයාලට පේන ඇති ඒ කැපිටල් A වලින් තමයි පටන් ගන්න කැපිටල් ABC ඒක මම සිම්පල් A දුන්නොත් වැරදුනා නිකම් සිම්පල් A දුන්නොත් සිම්පල් A වලින් තමයි පටන් ගන්න සිම්පල් ABC ඒ වගේ මේකට මම සිම්පල් I දුන්නොත් රෝම ඉලක්කම් තමයි මේකේ පෙන්නන්නේ ඔය විදිහට රෝම ඉලක්කම් 1 2 3 ඒ වගේම ඔයාලට පුළුවන් මේකට කැමති නම් කැපිටල් I දෙන්න ඔය විදිහට කැපිටල් I දුන්නම ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් සේව් කරලා රිෆ්‍රෙෂ් කරාම කැපිටල් රෝම ඉලක්කම් මේකේ පෙන්නනවා ඔය විදිහට ඔයාලට මේකේ ටැග්ස් ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් මතක තියාගන්න ඕගනි ඔයගොල්ලෝ මේකේ ටැග්ස් ඕපන් කරොත් අනිවාර්යෙන් ක්ලෝස් කරන්න හරි ඉතින් ඔන්න අද ගෙනාපු වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා තවත් මේ වගේ වීඩියෝ එකක් මම ඉදිරියේදීත් ගේනවා තාත් මේ වගේ වීඩියෝ ඒ වගේ මේ වීඩියෝ එකට කැමති නම් දැම්ම ගිහිල්ලා ලයික් කරන්න මගේ channel එකට අලුතෙන් set වෙච්ච අය දැම්ම ගිහින් subscribe කරලා channel එකට set වෙන්න මොකද මේ වගේ සුපිරි වීඩියෝ දිගටම අපි දානවා හරි ඉතින් ඒ වගේම ඔයාලා කැමති නම් මම මේ Visual Studio Code එක download කරපු විදිය බලන්න මේ ඔයාලට දැන් display එකේ වැටෙන වීඩියෝ එකෙන් ගිහින් ඒක බලන්න පුළුවන්. හරි ඉතින්. තවත් දවසක හම්බෙමු. එතකන් ওই වීඩියෝ එක බලන්න.